මේ ගීතය තාත්තා කෙනෙක් ගැන කියවෙන ගීත. හරි අඩුයි තාත්තලා ගැන තියෙන සින්දු. මට ආවුණා මෑතකදී අලුත් ගායකයෙක් කියන අලුත් ගීත රචිකාවක් ලියපු ගීතයක්. මේක තමයි තාත්තලා ගැන මං අහපු දුක හිතෙනම සින්දුව. දුක හිතෙනවා කියලා කියන්නේ මේ සින්දුව තාත්තගේ මිනි පෙට්ටියේ ඉඳලා තමයි තාත්තා කියන්නේ. ඔව් පුතා මෙහෙම මිනිහ කරේ තියාගෙන යනකොට තාත්තගේ කටට හරියට පුතාගේ කන සම්බන්ධ වෙනවනේ. ඒ කනට කියන වචන තමයි මේ ගීතේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලා සින්දුව අහලා ඉමු. ඊට පස්සේ මම මේ ගීතේ වචන ගැන පොඩි විග්‍රහයක් කරන්නම්. හරිම හිත සසල වෙන ගීතයක්. ඒ ගීතයෙන් කියවෙන්නේ පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ. තාත්තලා සොහොන් පිටි ළඟින් එහෙම යනවා. ඒ යන්නේ ආසාවට නෙමෙයි. පුතාලට ලෝකයක් හදන්න. පුතාලට කණ්ඩ දෙන්න. පුතාලගේ ජීවිතේ සැපවත් කරන්න. චූටි පුතාලා කවුරු හරි දැකලා තියෙනවද තාත්තලාගේ ඇඟ? දුවලා දැකලා තියෙනවද? තාත්තලා සාමාන්‍යයෙන් ගෙදරට ඉන්නේ අම්මලා වගේ ඇඳුම් ගොඩාක් ඇඳගෙන නෙවෙයිනේ. තාත්තා සාමාන්‍යයෙන් ඉන්නේ බෑනියම එහෙම නැත්නම් ඒකත් නැහැ. උඩුකය නිරුවත් වෙලා එහෙම තාත්තලා ඉන්නේ. දැකලා තියෙනවද තාත්තලාගේ ඇඟ? කොහොමද හැටි කියන්නේ බලන්න. මෙතනින් මේ කරෙන් මෙහා පැත්ත කළුම කළුයි. මේ අතේ වැලමිටෙන් මෙහා පැත්ත කළුම කළුයි. ෂර්ට් එක වෙනම ඇඟේ පේනවා. ඇයි මේ කළු උනේ?
අවුවේ වැඩ කරලා. කවුරු වෙනුවෙන්ද? දරුවෝ වෙනුවෙන්. දැන් මේ දරුවෙකින් ඇහුවොත් පුතේ ඔයාලට කමස කීයක් තියෙනවද කියලා කීයක් විතර කියයිද? 10ක් 6 7ක් කලිසම් ඒත් 5ක් 6ක්. දුවෙක්ගෙන් ගවුම් කීයක් තියෙනවද කියලා ඇහුවොත් ඒත් 10ක් 15ක් තියෙනවා. 20ක් 30ක් එහෙමත් තියෙනවා. තාත්තාගෙන් ඇහුවොත් ඇඳුම් කීයක් තියෙනවද කියලා? තාත්තට තියෙන්නේ කම්ස 3-4යි සමහර විට කලිසම් 1යි. තාත්තලා කවදාක්වත් තාත්තලා හම්බ කරන එකෙන් තාත්තලා සැප විඳින්නේ නැහැ. තාත්තලා සැප විඳින්නේ නැහැ. අර සොහොන් පිටි ගානේ කැලෑ ගානේ තනියෙන් පයින් ගියේ මේ චූටි දරුවන්ගේ අම්මලාගේ සැප උදෙසා. ඒ පාරේ මං අදත් යනවා. පුරුදු පාරෙම අදත් යනවා. හැබැයි වෙනදා යන ගමන නෙමෙයි. වෙනදා මං පයින් ඇවිදගෙන ගියේ. අද මං යන්නේ තවත් අයගේ කර පිටින්. වෙනදා මං තනියම ගියේ. අද මගේ පිටිපස්සෙන් ගොඩාක් සෙනගෙනවා. පුරුදු පාරෙම අදත් යනවා. ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සෙන් එනවා. වෙනදා තනිව ආගිය මගේ තාත්තලා තනියම බර උලපු කට්ටියනේ. කාගේ බරද? දරුවන්ගේ බර, ගෙදර බර, බිරිඳගේ බර, සල්ලි නැති බර, යුතුයකම් වල බර, බිල් වල බර, මේ හැම බරක්ම තාත්තලා කර ගැහුවා. හැබැයි වචනයක්වත් කාටවත් කිව්වද? දැන් මම දන්නවා සමහර දරුවෝ පළවෙනියා වුණාම තාත්තා එක්කන් යනවා කඩේට. දුවේ මෙන්න මේ ගවුම ගනින් කියලා නෙමෙයි කියන්නේ. දුවේ උඹ කැමති ගවුමක් තෝරගනින්. කවදාක්වත් මට සල්ලි නැහැ කියලා කියන්නේ නැහැ. සල්ලි තියෙනවා දුල ගන්නකො. ඇති තරම් ගන්න කියලා. සමහර විට පළවෙනියට විතරක් නෙවෙයි අරන් දෙන්නේ. ගෙදර ඉන්න හැමෝම එක තරම් දක්ෂ නැහැනි. දෙවෙනියා තුන්වෙනියා වෙච්ච අයත් ඉන්නවනේ. ඔයාලත් කැමති දෙයක් ගන්න. එහෙමයි කියන්නේ. හැමෝටම හැමදේම දීලා කට වහගෙන ඉන්නවා. තාත්තලාගේ පපුවට කන තියලා බලලා තියෙනවද මේ දරුවෝ? නෑනි. තාත්තලා හාන්සි පුටුවේ දිගා වෙලා ඉන්නවද දැකලා තියෙනවද? හාන්සි පුටුවේ දිගා වෙලා වහලේ දිහා බලාගෙන වචනයක්වත් කතා කරන්නේ නැහැ. ගෙදර කොච්චරවත් කච 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 ගාන්නේ අම්මා. කෑවද මන් නැත්තම් ඉවරයි වතුර ගෙනාවද බත් ඉව්වද උඹලට ලුණු ටිකක් බලා ගන්න බෑ හොදි හැදුවද මන් නැති කාලේ උඹලා කරගනි හරියට කිය කච කච ගාන්නේ කවුද? අම්මා. තාත්තා කිසිම සද්දයක් නැහැ. හරියට කොන්දොස්තරගේ රුපියල වගේ. කොන්දොස්තරගේ රුපියල වගේ කියලා කියන්නේ කොන්දොස්තර රුපියල කවදාකවත් ඉතුරු දෙන්නේ නැහැ. හැබැයි මගියා ඒක ඉල්ලන්නෙත් නැහැ. ඒ වගේ තමයි තාත්තගේ ආදරේ. තාත්තා ඒක පෙන්වන්නේ නැහැ. තාත්තා ඒක දෙන්නේ නැහැ. දරුවෝ හරි වයිෆ් හරි ඒක ඉල්ලන්නෙත් නැහැ. හැබැයි තියෙනවා කියලා දන්නවා. ඒ රුපියල තියෙනවා. ඒ ආදරේ තියෙනවා. ඒක තියෙනවා. ආන් ඒ වගේ තමයි තාත්තලා. කවදාකවත් gedara බරවත් මොනම බරක්වත් දරුවන්ටවත් බිරිඳටවත් දෙන්නේ නැහැ. කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ. ඒ යන ගමනුත් කියන්නේ පුතේ මගේ මිනිය බර වැඩි නම් බිමින් තියපන්. හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් නුඹේ. මිනිහ කතා කරලා කියනවා පුතේ මාව උස්සගෙන යන්න උඹට ගොඩක් බරයි නම් බිමින් තියාපන්. දැන් උඹේ අත් දෙක රිදෙනවා ඇති. මතකද තාත්තලා පුතාලව කරේ තියාගෙන වෙසක් බලන්න එක්කන් ගියා. දලදා මාලිගාවේ පෙරහැර බලන්න එක්කන් යනවා.
සත්තු උද්‍යානේ සත්තුවත් බලන්න එක්කන් යනවා. සිංහ කුඩුව තියෙන්නේ කොහමද? වලක් ඇතුලේ. එතකොට ඒක බලන්න ළමයි උස නැත්තම් තාත්තා කරේ තියාගෙන තමයි පෙන්නන්නේ. අපේ මගේ චූටි මිනිබිරි මගේ පුතාගේ දරුවා කියනවා දැන් එයා ඉන්නේ එංගලන්තේ. ලෝකේ තියෙන සැපදායකම වාහනේ අත්තගේ කරලු. දැනටත් කියනවා එයා. ලෝකේ සැපම වාහනේ අත්තගේ කර. දැන් මම අත්තා. හැබැයි මිනිබිරිට දැනෙන්නේ එහෙම. එතකොට තාත්තලා ගැන කොහොම දැනෙනව ඇද්ද? තාත්තලා කවදාක්වත් මේ අම්මලාගේ තාත්තලාවත් මේ තාත්තලාගේ තාත්තලාවත් කවදාක්වත් දරුවෙක්ව කකුල් දෙක රිදෙනවා කියලා බිමින් තියන්නේ නැහැ. සිරීපාදේ ගියත් කොච්චර කකුල් කැක්කුම් වුණත් පුතා කරේ. කවදාක්වත් බිමින් තියන්නේ නැහැ. අන්න එහෙව් තාත්තලාට එහෙව් අම්මලාට අපි කොහොමද සලකන්න ඕනේ? දැන් සලකන්න ඕනේ විදිහටද අපි සලකන්නේ? හොඳට හිතන්න ඕනේ මේක. තාත්තලා තමයි අපිට පේන ලොකුම හතුරු. ඇයි ලව් එකට උදැල්ල දාන්නේ තාත්තනේ? කොහෙද ගියේ උඹ? මොකද කරේ? අද පන්ති තිබුණේ නැහැ නේ. ඒ ඔක්කොම අහන්නේ කවුද? තාත්තානේ. තාත්තා තමයි ගෙදර ඉන්න ලොකුම හතුරා. තාත්තගේ යුතුයකම් කොයි වෙලාවකවත් පැහැරලා තියෙනවද? ගෙදර කවුරුත් බඩගින්න ඉඳලා තියෙනවද? නෑ. හැබැයි අම්මලාට දරුවන්ට සමහරලාට තාත්තව පේන්නේ යකෙක් වගේ. කිසිම දෙයකට තාත්තලාට බනින්න එපා. මොකද තාත්තලා කියන්නේ කාටවත් මොනවත් දෙයක් කියන්න බැරුව මැරෙනකම්ම හිත යට ගොඩාක් දුක් අන්දරාවක් ගුලි කරගෙන ඉන්න කොටසක් තමයි තාත්තලා කියන්නේ. පපුවට කන තියලා බැලුවොත් තාත්තා හාන්සි පුටුවේ දිගා වෙලා ඉන්න වෙලාවක පොතක් ලියන්න තරම් දේවල් තමන්ගේ හිතට දැනේ. අපේ තාත්තා කොච්චර දේවල් මං වෙනුවෙන් කරලා තියෙනවද කියලා. දැනුත් දැනේ. ඒ දැනෙනකොට තාත්තා අපි ළඟ නැහැ. කන්ද පාමුල සොහන හුරු නෑ දන්නවා මම මගේ පුතේ මගේ තනියට තවත් අය ඇති අඳුන ගන්නම් හෙට උදේ. මේ තාත්තා යන ගමන ගියාම වෙනදා ඉන්න අය නෙමෙයි ඉන්නේ දැන්. මිනි පිට්ටනියේ නිදියගෙන ඉන්නේ වෙනත් අය. කන්ද පාමුල සොහන මට ඇතුළට ගිහින් හුරු නෑ. හැබැයි මං අද යන්නම්. ගිහිල්ලා මං ඒකේ ඉන්න අය අඳුනා ගන්නම්. මට එතකොට තනියක් දැනෙන එක නෑ. සෝබා දහමට අවනතයි මං. ඉතින් යන්නම් ගොන්මනේ. මේ සෝබා දහම කියන එක අපි එක්කෙනෙකුට විතරක් පොදු දෙයක් නෙවෙයි. ඒ හින්දා මං ගිහින් එන්නම් පුතේ. එතනත් පොඩි දෙයක් මතක් කරනවා. යන ගමන් මට බැරි වුණා අම්මගේ බේත් තුණ්ඩුව මගේ අතේ. මිනිහ මේ කියන්නේ යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් මේකේ තියෙන බේත් ටික අරන් ගිහින් අම්මට දීපන් පුතේ. අදින් පස්සේ මම නෑ. උරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මගේ. කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ. හුඟක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් නුබේ. කන්ද පාමුල සොහොන හුරු නෑ
පුතේ මගේ තනියට තවත් අය ඇති හඳුනගන්නම් හෙට උදේ සොබාදහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ යන ගමන් මේ පෙත්තුන්ඩුව අරන් පලයන් මගේ යන ගමන් මේ බෙත් තුන්ඩුව අරන් පලයන්